මම ඇසන්ති. ගම නුවර කිව්වට පිටිමතලාවේ. මගේ පවුලේ ඉන්නේ අක්කයි මායි නංගි. අම්මට ඇදුම රෝගය තියෙනවා. තාත්තා අපිව දාලා ගියේ පුංචි කාලෙදිමයි. අක්කා රත්නපුරේට බැදලා ගියා. ගෙදර ආවේ කලාතුරකින්. එයාට ප්‍රශ්නනේ ඉතින්. ගෙදර හැමවිටම බලන්න බෑනේ. ඒ ලෙවල් තියෙන නිසා මම හිතුවා රස්සාවකට කොළඹ යන්න. අම්මා නම් මුලින් කැමති වුණේ නෑ. ඒත් මගේ බල කිරීමට කැමති වුණා. මං කොහොම හරි හිතුවා මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න. ඉතින් අඳුරන අක්කා කෙනෙක්ගේ මාර්ගයෙන් මම බේගම ගාමන්ට් එකකට ගියා. ඒ ළඟින්ම පොඩි කෑල්ලක් හොයාගන්නත් පුළුවන් වුණා. ඔහොම වැඩ කරගෙන යනකොට මම වැටුනේ QC අංශයට. මොකද මම ඒ ලෙවල් කරන නිසා මට යම්කිසි දැනුමක් තිබුණා. අපේ ලයින් එකේ හෙඩ් තමයි නිලන්ත සර්. අම්මෝ ඉනවසයි. පොඩි මිස්ටේක් එකක් වුණත් පළු බැනුම් බයිනවා. හැමෝම කිව්වේ හරියට වැඩේ කරන්න කියලා. මං ඉතින් අලුතින් ආවත් ගොඩක් කල්පනාවෙන් වැඩ කළා. මම තල්ලු වුණාට ලස්සන කෙල්ලෙක්. ටිකක් මිටි. ඒ වුණාට මගේ උසේ හිටියට මහත තිබ්බා. අන්න උඹට නිලන්ත සර් එන්නලු. ලතා මගේ ළඟට ඇවිල්ලා කිව්වා. ඒ මොකටද තිබ්බා? දන්නේ කියලා බල්ලවලේ. සර් මට එන්න කිව්වද? ඔව් යසන්තේ. ඔය කෙනෙක්ගත්ත ළමයි ඉන්නේ. එයි මෙහෙම තැනක වැඩ කරන්නේ? අනේ සර් අපේ ගෙවල් වල ප්‍රශ්න ඒකයි. කොහෙද ගෙවල්? පිටිමතලාවේ සර්. මම නුවර ෆැක්ටරි එකට යනවා මේ සතියේ. නිවාඩු ඇරෙන්ච් කරගන්න බලන්න. ඔෆිස් වනේ යන්න පුළුවන්. අනේ එහෙම එපා සර් මම බස් එකේ යන්නම්. හරි හරි ඔයා කැමැත්තක්. ලීව් ෂීට් එක ගේනකෝ. ඔය විදියට දින සති කිවිලා ගියා. මම කොහොම හරි අම්මලා බලන්න යන්න. නිවාඩු දවස් 3ක්ම දාගත්තා. සර් මුකුත් කිව්වේ නැති නිසා මම ගියා. මම ගෙදර ගිහින් එන්න හදන දවසේ හවස ලෑස්ති වුණාම සර් මට කෝල් කරා. සර් ඇයි දන්නේ හදිස්සියේ. කොයිද ඉන්නේ කෙල්ලේ? සර් නිකන් අමුතු විදියට ඇහුවා. සර් මම වැටෙන්න ලෑස්ති වෙනවා. මම මේ කෑ ගහලට ආවා. යා මාත් එක්ක එන. හැබැයි මාව විශ්වාස නම් විතරක්. අනේ එහෙම විශ්වාසයක් නැහැ සර්. කොහොම හරි මං හවස 5 වගේ වෙනකොට කෑ ගහලට ආවා. එනකොට සර් ඉන්නවා. මම ඇවිත් සර්ගේ වාහනේට නැග්ගා. සර් අද ඇයි මෙහි ආවේ? පොඩි වැඩක් තිබ්බ කෙල්ලේ. කොහමද ඉතින් ඉන්නවා සර්. සර් මම කොහොම හරි 7 වෙනකොට වගේ බීගමට යවන්නම් කියලා කිව්වා. එතකොට අපි එනකන් ආගේ තොරතුරු කතා කර කර තමයි ආවේ. සර් තාම ඇමරිකාවේ නැහැ කිව්වා. සර් කැමතියි කිව්වා මාව ආශ්‍රය කරලා බලන්න. කොහොම හරි වෙනකොටත් මම සර්ට වාවටලා හිටියේ. මොකද සර් මාර ලස්සනයි. සර් පාර වාහන අයින් කරලා නතර කළා. මගේ අතින් ඇල්ලුවා. මාව ගැස්සිලා ගියා. ඊට පස්සේ සර් මගේ මූණට සර්ගේ මූණ තියලා තුඩු දෙක කිස් කරා. අපි දෙන්නම පිස්සුවෙන් උන්ට තමා කිස් කළේ. කෙල්ලේ කියලා සර් කේන්ද්‍රී ගහනවා. මෙතන බෑ කෙල්ල ටිකක් ඉන්න කියලා සර් වාහනේ අරන් ගියා. සර් අපි කොහෙද යන්නේ? මගේ ගෙදර. සර් ගෙදරයි එතකොට මම තනියම ඉන්නේ කෙල්ලේ. පැය භාගකින් වගේ සර් මාව ගෙදරට එක්කන් ගියා. අම්මෝ ওই ගෙදර මාර ලස්සනයි. ගෙදර සාල් ලස්සන පූල් එකකුත් තියෙනවා. සර් ගෙදර ඇතුළට ගිය ගමන් මාව කාමරේට එක්කන් ගිහින් දොර වැහුවා. පිස්සුවෙන් වගේ මගේ ඇඳුම් ගලවලා සර් මාව දන ගස්සලා සර්ගේ ඔක්කොම මට දුන්නා. මාත් පට්ටස්සවෙන් හිටියේ සර්ගේ එක්ක මෙහෙම තනි වෙන්න. ඉතින් මම සර්ට උපරිම සපෝට් එක දුන්නා. පස්සේ සර් මාව යාගීම කරගත්තා. මාත් මේ වෙනකන් මම පරිස්සම් කරගෙන ඉඳපු මගේ වටිනා වස්තු සර්ට පූජා කරා. එහෙන් පැයක් විතර සතුටු වුණාට පස්සේ අපි දෙන්න බඳාගෙන හිටියේ. ඊටත් පැය ගානකට පස්සේ තමයි සර් මාව බෝඩිමකට ගෙනත් දැම්මේ. සර් නිතරම ආව සර් ගෙදර එක්කන් ගියා. අපි හැමදාම එක එක විදියට සතුටු වුණා. ගාමන්ට් එකේදී ඒ වුණාට සර් ඉන්දියා නම් මාව අඳුරන්නේ නැති ගානට. රස්සාවේ පෞද්ගලික ජීවිතයේ සර් කවදාවත් පටලවා ගන්නේ නැහැ කියලා තමයි හැමදාම කිව්වේ. යසන්ති අද අපිට කේක් නැද්ද දන්නේ නැහැ නේද බා. යොමාලි ඇවිත් මගෙන් ඇහුවා. කාගේද බං බර්ත්ඩේ එක? මං ඇහුවා. නිලන්ත සර්ගේ ළමයි දෙන්නගේ බං. MDත් යනවලු. ගෑණිත් පට්ට ලස්සනයිලු. මට මොකුත් හිතාගන්න බැරි වුණා. නිලන්ත සර්ගේ ළමයි දෙන්න අනේ දෙයියේ නෙමෙයි මොකද්ද මේ වෙන්නේ? මට මතක එච්චරයි. මා බිමට වැටුණා. ඊටත් විනාඩි 10කට විතර පස්සේ හැරිලා බලනකොට යමාලි අනික් කට්ටිය මාව වට කරගෙන මට අඬා ගන්නත් බෑ. මට මේ දේ දරා ගන්න බෑ. මම මේ තරම් කල් ආදරය කරලා තියෙන වෙදපු මිනිස්සෙක්ද මම මගෙන් ඇහුවා. ඊට පස්සේ හවස බෝඩිමට ආපුවාම මම යමාලිගේ හැම විස්තරෙම දැනගත්තා. නියන්ත සර් මීට ගොඩාක් කලින් කෙල ගොඩක් අමාරුවේ දාපු කෙනෙක්. මම දන්නේ බෝට ලව් කියලා. මට කියපන් කිසිම නරක දෙයක් වුණේ නෑ නේද කියලා. මම නෑ කියන්නා වගේ ඔළුව වෙනුවා. අම්මෝ එහෙනම් ඇතියන්ත. ගොඩක් කිල්ල මේකෙන් අයින් වෙලා ගියේ නෑ සර් අතින් බඩ වෙලා බං. ඔබ බේරුණේ ඔබේ වාසනාවට යමාලි කියාගෙන ගියා. පහවදා හවස සුපුරුදු පරිදි සර් මාව ගෙදර ගෙනියන්න ආවා. මම මොකුත් නොදන්න ගානට ගිහින් සර්ගෙන් වැඳලා ඇහුවා සර් මට මෙහෙම කළේ කියලා.
මට ඔබව දැක්කාම ඉන්න බැරි වුණා කියලා ඒත් කවදාවත් උඹට දරුවෙක් ඇදලා මාරු වෙන්න හිතුන්නේ නැහැ. ඒකයි අදටත් මං ඔබෙන් සතුටු වෙන්නේ. මං උඹට අඩුපාඩුවක් කරන්නේ නැහැ. උඹ දැන මගේ ජීවිතය අපායක් කළා. මම කවදාවත් උඹට සමාව දෙන්නේ නැහැ. මම උඹේ ගෑනිට පවුලේ හැමෝටම හැමදේම කියනවා. ඒ නිසා ඔබට එහාටින් ඉන්න දෙන්නේ යකෝ කියලා මම කෑ ගහලා එන්න හැදුවා විතරයි. සර් පැනගම මගේ බෙල්ල අල්ලගත්තා. මම එහෙමම ළඟ තිබු යකඩ කෝරක් අරන් සර්ට ඇන්නා. සර් එහෙමම බිමට වැට්ටා. මම එහෙම පොලිසියට ගිහින් උන හැමදේම කිව්වා. සර්ට සල්ලි තියෙන නිසා මගේ පිට වරද දාලා උන් බේරුණා. මං තාමත් හිරගෙදර. ආදරේ නාමයෙන් කවදාවත් තිරිසනුන්ට ආදරේ කරන්න එපා. ආදරේ කරන්න කලින් 10000 වාරයක් හිතන්න.